අපි බලමු ඉස්සෙල්ලාම මොකක්ද ඇඩර් එකක් කියන්නේ කියලා. ඇඩර් එකක් කියන්නේ එතකොට ඇඩර් එකකින් කරන්නේ බයිනරි නම්බර්ස් එකතු කරන එක. බයිනරි නම්බර්ස් එකතු කරන්න විතරයි පාවිච්චි කරන්නේ. එතකොට මේ එකතු කරන්න පාවිච්චි කරන ඇඩර්ස් වර්ග දෙකක් තියෙනවා, half adder full adder කියලා. එතකොට අපි මුලින්ම බලමු මේ half adder එක කියන්නේ මොකක්ද කියලා. එතකොට ඉස්සෙල්ලාම මේ half adder එකේ වෙන්නේ half adder එක පටන් ගන්න මෙන්න මෙහෙම. සාමාන්‍යයෙන් අපි බයිනරි නම්බර්ස් දෙකක් එකතු කරනවානේ. බිට් දෙකක් අපි දන්නවා එකතු කරන්න අවස්ථා ටික තියෙන්නේ 0.0.1.1.1. එතකොට output එක එන්නේ මෙතෙන්දී මේ විදිහට තමයි එකතු කරන්නේ. එතකොට ඒක දන්නවනේ 0.0.1.1 මෙන්න මෙතෙන්දී තමයි ওই ප්‍රශ්නේ එන්නේ 1 එකතු කරාම සාමාන්‍යයෙන් 1 එකතු කරාම බයිනරි වලදී දන්නවනේ 1 එකතු කරාම දාන්නේ 0.1 කියලා. එතකොට වෙන්නේ මේ විදිහට එකතු කරන්නේ. හැබැයි මෙතෙන්දී අපි සාමාන්‍යයෙන් OR ගේට් එකේදීම දැම්මේ 1 කියලා. මෙතන එතකොට තමයි ඔය අවුල ප්‍රශ්නේ එන්නේ. එතකොට දැන් මේක මේ විදිහට බිට් දෙකක් එකතු කරන එක නෙවෙයි කරන්න වෙන්නේ. එතකොට අපි මේකෙදි කරන්නේ 1 එකතු කරාම මෙන්න මේ බිඳුව කියන එක විදිහට පෙන්වන්නේ එකතුව. එහෙම නැත්නම් සම් එක කියලා. 1 බිඳුවයි ඉතිරියනේ මේ පැත්තට පනින්නේ. එතකොට ඒක ඉතිරිය නිසා ඉස්සරහට රංගිය නිසා ඒකට කියනවා carrying out එහෙම නැත්නම් see out කියලා පෙන්වන්න පුළුවන්. carrying out ඉදිරියට රැගෙන ගිය අගය. ඔන්න ඔය විදිහටනේ ඔය අගයන් දෙක පෙන්වන්න වෙන්නේ 1. එතකොට එකේ 3ක් එකතු කරත් ඒ විදිහටම තමයි. 1 බිඳුවයි ආයි එකක් එකතු කරාම 1 එකේ 3ක් එකතු කරාම 1 කියලා එන්නේ මෙතෙන්ට 1 දැම්මා ඉතිරිය එකට පැන්නා. එතකොට මෙතන 1. එතකොට මෙතන සම් එක මෙතන see out එක. එතකොට දැන් මේ විදිහට හරියට එකතු කරොත් මේ විදිහට එකතු කරන්න බෑනේ. අපිට කරන්න වෙන්නේ මේක ලියා ගන්න වෙනවා ආයි output එක කොලම් දෙකකින්. එකක් දාන්න වෙනවා අර එකතුව පෙන්නන කොලම් එක විදිහට. අනිත් එක දාන්න වෙනවා ඉතිරිය පෙන්නන හෙවත් see out කොලම් එක විදිහට. එතකොට මෙන්න මේ විදිහට දැම්මම ආයි මේක ලියා ගන්න පුළුවන් 0.1 කියලා. එතකොට දැන් බලමු 0.0 ඉතිරියක් ගියේ නෑ. දැන් මෙන්න මේ විදිහට බලමු. එතකොට 1 දැන් දාන්න පුළුවන්. 1 එතකොට එකතු කරාම බිඳුවයි එකතු වෙන්නේ බිඳුවයි ඉතිරියට පැනපු එක 1යි. අන්න ඒක දැම්මා මෙතෙන්ට. එතකොට අනිත් කිසිම තැනකදී ඉතිරියක් ආවේ නැහැ. ඒක නිසා බිඳුවයි මෙතන බිඳුවයි 1 එකතුව 1යි ඉතිරියක් ආවේ නැහැ බිඳුවයි 1 එකතුව 1යි ඉතිරිය ගියේ නැහැ බිඳුවයි. ওই විදිහට දාගන්න පුළුවන්. හරිනේ. එතකොට මේ දෙකට කියන්නේ output column දෙක. මේක output එක. මේ දෙක input දෙක. එතකොට ඇඩර් එකකදී මේ විදිහේ තියෙන අඩුපාඩුව වළක්වන්න කොලම් දෙකක් පාවිච්චි කරනවා. ඒකේ සම් කොලම් එක see out කොලම් එක එකතු කරන විදිහ මතකයිනේ. එතකොට මෙන්න මේකෙදී input දෙක පාවිච්චි කරලා සම් එකේ output එක ආපු විදිහයි see out එකේ output එක ආපු විදිහයි බැලුවම මේකේ මේ තියෙන විදිහ මොන වගේ ගේට් එකක් කරා ගිහිල්ලාද? සාමාන්‍යයෙන් බිඳුවයි වර්ග දෙකෙන් තියෙනකොට බිඳුව ඇවිල්ලා වර්ග දෙකෙන් තියෙනකොට එක ඇවිල්ලා එකම වර්ගෙන් ඉන්පුට් දෙක තියෙනකොට බිඳුව වෙන ගේට් එකකට තියෙන්නේ මතකයිනේ XOR කියන ගේට් එක. අර මේ වගේ ගේට් එකක් තියෙන්නේ. මෙන්න මේ ගේට් එකට තියෙන්නේ ඉන්පුට් දෙකේ වර්ග දෙකෙන් එනලාට තමයි එක එන්නේ. එතකොට මෙන්න මේකේ අවුට්පුට් එක සාමාන්‍යයෙන් AND ගේට් එකක් කරා ගියාම තමයි එන්නේ. එතකොට අපිට ලියා ගන්න පුළුවන් සම් එක සමාන වෙනවා A XOR B විදිහට. see out එක ලියා ගන්න පුළුවන් A.B විදිහට. ඊට පස්සේ අපි සර්කිට් එක බලුවට පස්සේ සර්කිට් එක හදන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉන්පුට් දෙක AB ඒක XOR එකක් කරා ගිහිල්ලා සම් එක එනවා. ඉන්පුට් දෙකේ අගයන් ඒක හරිය ගියාම XOR කියන සම් එක එනවා. XOR එකෙන් ගිහිල්ලා ඒ ඉන්පුට් දෙකම AND එකක් කරා මේ විදිහට පාවිච්චි ගන්න පුළුවන්. මෙතනින් ගිහිල්ලා see out කියන output එක එනවා. එතකොට මෙන්න මේක තමයි half adder එකේ circuit එක. ඒකේ block එක විදිහට සාමාන්‍ය diagram එක පෙන්වන්නේ මෙන්න මේ විදිහට A B මෙතනින්
sum එක මෙතනින් cout එක half add h ඔය විදිහට තමයි half add එකේ හැදිලා තියෙන විදිය තියෙන්නේ. එතකොට අපි දැනගන්න ඕන මෙන්න මේ දෙක පොඩ්ඩක් දැනගන්න. half add එකේ circuit එකේ XOR එකකුයි AND එකකුයි හැදිලා තියෙන්නේ. input දෙකයි output දෙකකින් පෙන්නනවා sum එකයි cout එකයි කියලා. half add එකේ තියෙන්නේ අනිත් ලක්ෂණය තමයි half add එකේ මේක පාවිච්චි කරන්නේ 2 bits numbers add කරන්න. bit දෙකේ binary numbers add කරන්න තමයි half add එක පාවිච්චි කරන්නේ. මේ තියෙන bit දෙකක් add කරන්න